අයිබෝවන් තොරතුරු හා සංවේදන තාක්ෂණය මූලික සංකල්ප 12 ශ්‍රේණියේ පළමු පාඩමේ දෙවැනි වීඩියෝව. අප මෙහිදී අන්තර්ජාලය බිහිවීම, ලෝක විසිරවීම, ජංගම සංවේදනය, ජංගම පරිගණනය, වලාකුළු පරිගණනය කියන සංකල්ප පහ පිළිබඳව අවධානය යොමු කරමු. පළවෙනියට බලමු අන්තර්ජාලය කියන්නේ මොකක්ද? අන්තර්ජාලය කියන එක සරලවම කිව්වොත් අන්තර්ජාලය කියන්නේ ජාලයන්ගේ ජාලයක්. මෙය භාවිතා කරන්නන්ට තොරතුරු හුවමාරු කිරීම සඳහා හැකියාව සලසන අතර මෙය ආරම්භ වුණේ එක්සත් ජනපද ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වන අතර ආපනේට් ලෙස මුලින්ම මෙය ආරම්භ කරලා තියෙනවා. 1990 දශකයේ WWW සංවර්ධනයෙන් පසුව තමයි මේ ජනතාව අතරට විවෘත වෙන්නේ. මෙහිදී TCP/IP නියමාවලි භාවිතා කරමු. ඊළඟට අපි කතා කරමු අන්තර්ජාලයෙන් සපයන සේවා. ලෝක විසිරවීමන විද්‍යුත් තැපෑල් ගොනු හුවමාරු නියමාවලි වීඩියෝ සම්මන්ත්‍රණ Zoom, Google Meet, Telnet, Cloud Storage, Google Drive, OneDrive, IP දුරකථන, IPTV වගේ සේවාවන් රැසක් සපයනවා. ඊළඟට අපි බලමු ලෝක විසිරිවීමන 1991දී සර්ටින් බර්න්ස්ලී විසින් හඳුන්වා දී ඇති අතර W3C විසින් නියාමනය කරයි. මෙහිදී යොදා ගන්න ප්‍රධාන නියමාවලිය වෙන්නේ HTTP Hypertext Transfer Protocol. ඒ වගේම වෙබ් පිටු දෙකක් අතර සම්බන්ධතාවය ගොඩනැගීම සඳහා හයිපර්ලින්ක් භාවිතා කරනවා. ලෝක විසිරවීමනේ ආරම්භයත් සමග වෙබ් පේජ්, වෙබ්සයිට්, හෝම් පේජ් යන සංකල්ප ගණනාවක් නිර්මාණය වෙනවා. පළවෙනියට අපි බලමු වෙබ් පේජ් එක කියන්නේ මොකක්ද? වෙබ් පේජ් එක කියන්නේ එක HTML පිටුවක්. වෙබ්සයිට් එකක් කියන්නේ HTML නැත්නම් වෙබ් පේජ් පිටු ගණනාවක එකතුව. මෙම වෙබ්සයිට් එක පළවෙනි පිටුව අපි හඳුන්වනවා හෝම් පේජ් කියලා. වෙබ්සයිට් සඳහා පිවිසීමට වෙබ් බ්‍රවුසර් භාවිතා කරනවා. උදාහරණ ලෙස Chrome, Firefox, Edge වගේ ඒවා පෙන්වා දෙන්න පුළුවන්. ඊට අමතරව හැම වෙබ්සයිට් එකකටම අනන්‍ය URL එකක් තියෙනවා. URL කියන්නේ වෙබ් අඩවියේ ලිපිනය. ඊළඟට අපි කතා කරමු ජංගම සංවේදනය. මොබයිල් කම්පියුටිං වෛර වලින් තොරව තොරතුරු හුවමාරු කිරීම. මෙය මුල් අවධියේදී පුද්ගලයන් දෙදෙනෙක් අතර පමණක් දත්ත හුවමාරු සඳහා භාවිතා කළද වර්තමානය වෙද්දී බොහෝ පරිශීලකයන් සඳහා තොරතුරු හුවමාරු කර ගැනීමට උපකාරී වෙනවා. මේ සඳහා TDMA, CDMA, FDMA යන ක්‍රමවේද භාවිතා කරනවා. ජංගම පරිගණනය මොබයිල් කම්පියුටිං දත්ත සංවේදන තාක්ෂණයක් මෙහිදී භෞතික සම්බන්ධයකින් තොරව උපකරණ භාවිතා කරන අතර ශ්‍රව්‍ය හා දෘශ්‍ය දත්ත සම්ප්‍රේෂණය සඳහා භාවිතා කර. මේ සඳහා ස්මාර්ට්ෆෝන්, ලැප්ටොප්, ටැබ්ලට් වගේ උපකරණ භාවිතා කරන. වලාකුළු පරිගණනය වලාකුළු පරිගණනය යනු ජාලයක් හෝ අන්තර්ජාලයක් හෝ වේ. වලාකුළක් දුරස්ථ ස්ථානයක තිබෙන අතර ජාලයක් හරහා සේවා සපයයි. විද්‍යුත් තැපැල්, වෙබ් සම්මන්ත්‍රණ, CRM වැනි යෙදුම් සඳහා මේවා භාවිතා වෙනවා. යෙදුම් හැසිරවීම, වින්‍යාස කිරීම සහ ප්‍රවේශය මාර්ගගතව සිදු කෙරේ. මෙහිදී මාර්ගගත ආචරණය ලබා දේ. ඔන්ලයින් ස්ටෝරේජ් වලාකුළු පරිගණනය මූලික සේවා ආකෘති 3. යටිතල පහසුකම් සේවාවක් ලෙස Infrastructure as a Service, පසුතල සේවාවක් ලෙස Platform as a Service, මෘදුකාංග සේවාවක් ලෙස. Thank you.